බලන්නකො මේක කොච්චර ලස්සනයිද කියලා දිනේසයි. ඈ මේක මේ පොඩ්ඩක් යන්න දෙන්න පුළුවන් තැනක එහෙම තිබ්බනම් වටිනාකම කොහොමද? මේක මහා විශාල ගලක්. අතන ගුහාවක් තියෙන්නේ බා. ගුහාවල් දෙකක් තියෙන්නේ. අතන අමාරිට ඕකේ ඉඳදී සත්තු රැට. මේකනේ. සත්තු රැයිතේ වගේ. මෙතන මේ ගල් ගුහාව ඇතුලේ මෙතන මාර පොට් එක තෙමෙන්නේ එහෙම නැහැ. ඉන්දිය ගන්න පුළුවන් නේ. ඉන්දිය දින්දුවක් වගේ. ඈ? අර එහාට තියෙනවා. මේක වතුරක වෙන්නේ. ඉතින් වතුරක වෙන්නේ නැහැ. නේ? ඈ? අර ටික දෙවෙන උඩින් යන වතුර පාරේ යන්නේ. මේ ගල දිගේ වතුර පාරක් කැටින්නේ කොහින්ද? දැන් මේ ටික නම් දෙවෙන්නේ ඒක මේ. ඇහුණාද? ඈ? මේ උඩින් යන වතුර පාරේ. ගලට උඩින් පොළොව දිගේ එකක් එන්නේ දිනේ. දැන් මෙහෙට වෙන්නේ නැහැ නේ කන්නේ. තෙමිලා නැහැ හි. හිම්බුවකට නෙමෙයි. වතුර එන්නේ නැහැ. දැන් මේ අනෝර වැස්සට තෙමෙන්න එපා එහෙම. තෙමිලා නැහැ පොඩ්ඩක්. මේ ටික ඉන්දිය ගන්න පුළුවන් කෑට මම අතට ගෙනේ. ඈ? මේ ටික පොඩ්ඩක් කැලේ පොඩ්ඩක් සුද්ධ කරලා. ඈ? ගියක් නම් මේ බලන්න මේකේ තියෙන කළු ගල වලට මේ පිරිවන. මේ කළු ගලන් නෙමෙයි දිනේසයි. පිරිවන තියෙන්නේ නේ. හැදෙනව ලොකු වෙනව නෙවෙයි. අමුතුම විදිහක් තියෙන්නේ. ඇහුණාද අපෝ? පිරිවලා මේ බලන්නකො තිරිවනා ගලන් නෙමෙයි. ඔව්. මෙතිය තිරිවන නෙමෙයි. මේක නිකන් මැණික් පොදියක් වගේ. අනේ තිරිවන තියෙන උඩ කළු ගල වෙන්නේ. යටින් ලීලා තියෙන්නේ වගේ. ඒ ගල ලියලනවත් දන්නේ. මේ මේටි වල්ලා හොඳටම දෙන්නේ. මේක ගැලේ එක ඇරි කියන්නේ. නේ. ගාතැල්ල ගංගු තට්ටු කරගන්න. ඒ දිනේසයි මෙන්න මේ ගල් ටික බලන්නකො මේ. අමුතුම වෙලා මේ බලන්න. ඒවා ලොකු වෙනියම් වගේ. මේ කළු ගල ඇත්තේ ඒක යටින් දිහා තියෙන මේ දෙයක් ඈ. ඉවලා තමයි මේ නේ ලොකු වෙන්නේ. හරියට තියෙනවා ඉන්නේ. තිරිවනා කවර මේ කොරල් පර වගේ මේ. මේ හැදින් එහෙමත් නෑ පොලේ ඒවා. හැදින්නේ නෑ පොලේ ඒක. අපේ අස්සට දින්න නෙවෙයි. යන්න බය ඒකයි වැඩි. කිට්ටයක් එක්කත් ඉතල තමයි දුවගෙන ආවෝ. ගල බොල්. ගල බොල්.